ඉතින් මෙන්න මේ ඩ්‍රෙස් එකේ වගේ ලස්සනට පීටර් පෑන් කොලර් එක හදාගන්න විදිහ තමයි මම කියලා දෙන්න යන්නේ. මේ වගේ රේන්දයක් යූස් කරන්න පුළුවන් නැතුවත් පුළුවන් ක්‍රම දෙකටම කියලා දෙන්න. මේ තියෙන්නේ මම ගත්ත ඩ්‍රෙස් එකේ මගේ බ්ලොග් එකේ ඉදිරිපස පෙනුම. මෙන්න මේ වගේ ඉදිරිපස පෙනුම තියෙන අපිට දෙපැත්තටම යන එක නෙමෙයි මම කියලා දෙන්නේ ෆ්‍රන්ට් එකට විතරක් එන විදිහට. ඒක මම දැන් වෙනමම පිටපත් කරගත්තා. මේ තියෙන්නේ ඒක මම බ්ලොග් එක ඇඳගත්ත පේපර් එක ඇත්තටම. මේ වගේ ඉදිරිපස කාර මම අපේ බ්ලොග් එකේ තියෙන්නේ මම මේක දෙකට නැම්මට ගන්න බ්ලොග් එකක නිසා කොටසක් තියෙන්නේ. මේ වගේ අතෙන් කොටසකුත් එන ආකාරයට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ අඳින්න. ඊළඟට බලන්න මෙතන ඉඳන් ෂෝල්ඩර් එකේ මුල ඉඳන් ෂෝල්ඩර් එක සම්පූර්ණයෙන්ම තියෙන ප්‍රමාණය. අඟල් 3ක ප්‍රමාණයක් තමයි ෂෝල්ඩර් ලෙන්ත් එක තියෙන්නේ. ෂෝල්ඩර් විඩ්ත් එක ඒක ඒ විඩ්ත් එකෙන් ඔයගොල්ලෝ පහලට මාක් කරගෙන මෙහෙම ඇඳගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ සම්පූර්ණ කොනට එනකම්ම මේ වගේ අඳින්න. ෂෝල්ඩර් විඩ්ත් එකේ ප්‍රමාණය විතරක් ඇඳගෙන එන්න. ගානට අඟල් 3 හරියටම අරගෙන ඇඳගෙන එන්න. මේ ක්‍රමය හරිම ලේසි. ඔයගලන්ට හිතලා නිකම්ම කරගන්න පුළුවන් විදිහක්. මෙන්න මේ ආකාරයට ඔයගොල්ලෝ සම්පූර්ණ ඉහළටම අරගෙන එනවා. ඊළඟට මේ ටික ඔක්කොම යා කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපි මාක් කරගත්ත අඟල් 3ට ඔයගලන්ගේ සමහර විට විත් එක අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් මේක ලොකු කෙනෙකුගේ වුණා පොදු ක්‍රමයක්. මෙන්න මේ විදිහට අපි ඇඳ ගන්නවා. සම්පූර්ණ කොළ එක. මේ කොළ එක තමයි අපිට ඕන විදිහට වෙනස් කරන්න. ඉතින් මට ඕනේ මෙතනදී රවුම් කොළ එක පීටර් පෑන් කොළ එක දාන්න. ඒක නිසා මම මෙන්න මේ විදිහට මට අවශ්‍ය විදිහට මෙතන ලස්සනට කර්ව් හැඩය ගන්න. හැබැයි පුරුදු නැති කෙනෙක් නම් මේකට පොඩි රූල් එක කර්ව් රූල් එක යූස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඒ කොළ එක එන්නේ. බලන්න ඒකේ ලස්සන. තව යාට මේක ඕන විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. මම කලේ සම්පූර්ණම කොළ එක හරියටම හැදෙන විදිහට මේ බේසික් කොළ එක හදාගත්තාම මේකෙන් අපිට ඕන විදිහට කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලස්සනට තමයි මට ඕන විදිහට තමයි මම මේ කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ රේන්දේ ගන්නවා නම් අපි රේන්දයක් අල්ලලා මේක අඟල් භාගයක් රේන්දේ බැහුම් වාසියට යන විදිහට ඒක අඩු කරලා මේ විදිහට දිගටම ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන නිමාවක් ලබා ගන්න මේ වීඩියෝ එක මේ තියෙන්නේ මම පීටර් පෑන් කොලර් එක යොදාගෙන කරපු තවත් ලස්සන ඕඩර්ස් කීපයක එකතුවක්. ඉතින් ඔයාලට මගේ Facebook channel එක Instagram එක දීදුන්නේ හිනකන්දුනේ වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දුගේ නිලයක් දමේ නිල්මැණික් දැසලම් වෙලා